ඉතිං යාලුවනේ මම අද තීරණය කර ඔයාලත් එක්ක පොලොස් කරයක රෙසිපිය ෂෙයා කරගන්න. මේ තියෙන විදියට මම් පෝට් එකට ඔයිල් දානවා, අබ, කුරුදු, කරාබුනටි, එනසාල් ඒ ටික තෙලේ තෙම්පරාදු වෙනකම් ටිකක් තියෙන්න ඇරලා මම ඒකට ඇඩ් කරනවා කරපිංචා රම්පේ. ඒත් එක මේ ටික තෙරේ ටිකලාවක් තෙම්පරාදු කරලා මම ඇඩ් කරනවා මම කපාගත්ත ලූුණු, සුතුලූුණු, අමුමිරිස්, තක්කාලි ඒ ටිකත් හොඳට තෙම්පරාදු කරගෙන මම ඇඩ් කරනවා කහකොඩු, අමුතුන පහකොඩු, මිරිස්කොඩු, බැදපු මිරිස්කොඩු, ලුණු ස්වල්පයක් දාලා ටික ආයෙත් හොඳට අර තෙම්පරාදු වෙච්ච ලෝනු සුදුලුණුත් එක්ක එකතු වෙනකම් මද ගින්දරේ හොඳට තෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ මම ඇඩ් කරනවා පොල් කිරි. පොල් කිරි ඇඩ් කරලා එක හොඳට තැම්බෙන්න ඇරලා ටිකක් හිඳීගෙන යනකොට ඒකට මම ඇඩ් කරගන්නවා කෑන් කරපු පොලොස්. මොකද අපට ප්‍රශ්ය හොයාගන්න බෑ, අපි පාවිච්චි කරන්නේ කෑන්පු. මම පොලොස් කලින් ඇඩ් කරගත්ත ඇත්තේ එහෙමුණනම් පොලොස් මෑශන